යන්න හොටෙල් එකේ කාමරයක් හදන්න හැටි බලන්න. එන්න ගන්න. වැඩ කරනවා. Gas sekali. Wow. Mana kamar? Kauruat na kamar. Ini dia net. Kemana lah? Jalan. Bed. හැබැයි යන කට්ටිය නම් ටිකක් හදලා කරලා තියලා නිකන් උඩින් ලස්සනට හරි. සමහර කට්ටිය නම් මොකද දන්නේ හැම දාලා යනවා. ඔක තමයි කරන්න තියෙන්නේ. මේක තමයි කාමරේ. මෙන්නලි අරිගේ. යාපතර. ඉතින් අයියා ටික. මේක තමයි බැල්කනි. Wow. Kamu hotel lagi. Hada itu වැඩේ පටන් ගමු. එන්න බලන්න කොහමද කියන්නේ හදන්න. නිදිය ගත්තර දන්නේ නැහැ නේද? හද නිදි. Ini kira kotak udah blanket seat
කොට්ට උර දාමු. පොඩි කොට්ට උරයි ලොකු කොට්ට උරයි දෙකක් තියෙන්නේ. කොට්ට වර්ග දෙකක් තියෙනවා. දාගත්ත කොට්ට ටික එහෙම මේකට ගිහිල්ලා තියෙනවා. ගත්ත බෙටරනර් එක. දැම්මා. පොඩ්ඩක් ලස්සන වෙන්නේ නැද්ද? දැන් ලස්සන කරගන්න. හොඳයි. පොඩ්ඩක් අතියකට. ඔන්න හදපු ඇඳ මේක එච්චරම ලොකුවට ගැටලුවක් වෙන්නේ නැහැ. මේක මේ රැලියෙම චුට්ටක් තිබ්බට. මොකද මේක VIP එකක් නෙමෙයි. මේක සාමාන්‍ය ඇඳක්. මේවා කාමර මේවා ලක්ෂරි තිබ්බට මේවා අනිත් කාමර වලට වඩා ටිකක් මිල අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ හින්දා මේක එච්චර ලොකුවට ගැටලුවක් නැහැ. දැන් VIP එකකුත් මම කරන දාන්නම්කෝ. VIP එක කොහොමද කරන්නේ කියලා. VIP එකේ මෙහෙම කරන්න බෑ. මේක ඩබල් බ්ලැන්කට් එකක් එන්නේ. ඉතින් ඩබල් බ්ලැන්කට් එක දැන් මේක සිංගල් දෙකක් නේ මම දැම්මේ. අරක ඩබල් එකක් එන්නේ. ඩබල් එකයි ඩබල් බෙඩ් එක එහෙම එන්නේ. ඒකේ ඉරි නැතුව ලස්සනට ඒක හදන්න ඕන. ඒකත් පුළුවන් හදන්න. මේකත් පුළුවන් හදන්න. ඉතින් අපි මේ අපිට දීලා තියෙන වෙලාවත් එක්ක මේ විදිහට තමයි මේක යන්නේ. ඉතින් ඔන්න ඔහමයි බෙඩ් එක වෙන්නේ. ඉතින් ගෙදර ඇඳ හැදුවේ නැති වුණාට මේ ඇවිල්ලා ඉතින් ඇඳවල් හදන්න වෙනවා. හොඳයිනේ. ඔහොම තමයි වෙන්නේ. ඉතින් ඔන්න පල්ලෙහා පොඩ්ඩක් බලන්න. ඔහොම තමයි වැඩේ කරන්නේ. ඉතින් අනිත් ඒවාත් ඔක්කොම කරන්න ඕන. මම සුද්ධ කරන්න ඕන. වැඩ කරන්න ඕන. නමුත් මම අද කරන්නේ කෙලින්ම බෙඩ් ගහන එක විතරයි. බෙඩ් එක විතරයි හදාන්න යන්නේ. නැත්තම් මේවා පොඩ්ඩක් ක්ලීන් එකක් දාන්නත් ඕන. එහෙම තමයි අපේ ඉතින් ජොබ් එකේ හැටි. හොටෙල් එක ගියා වොම තමයි. හොඳයි. ස්පින් දාලා. ඕලක් නේ. මෙතන ටීවී එකක් තියෙනවා. මෙතන ටීවී එකක් තියෙනවා. මේකේ එහා පැත්තේ ටීවී එකක් තියෙනවා. මැද්දේ ටීවී එකක් තියෙනවා. හොඳයි. කාමරේ හොඳයි. ඉතින් ඔන්න ඔහමයි. අනිවාර්යෙන් VIP බෙඩ් එකක් ගන්නකොටත් දාන්න කොහොමද ගහන්නේ කියලා. ඉතින් හොටෙල් වලට එන්න ඉන්නවා නම් ඔන්න ඔක තමයි වැඩේ වෙන්නේ. හොටෙල් වල වැඩ මේව තමයි දෙන්නේ. හොඳයිනේ. වැඩි ලොකුවට හිතන්න දෙයක් නැහැ. ප්‍රශ්න නැහැ. පුරුදු වෙනවා ඉක්මනටම. අපිට ඉතින් බෙඩ් එකක් හදා ගන්න බැරුව තිබ්බ. ඉතින් දැන් කොහොමද ලස්සනට වැඩේ කරනවා. ගැටලුවක් නැහැ. එහෙනම් ජයවා.